ඔබ මේ වීඩියෝව සම්පූර්ණයෙන් නරඹනවා නම් ඔබට ව්‍යාපාරයක් ආරම්භ කිරීම ගැන අදහසක් තියෙනවා. හෝ අපි සබන් හදන්න කියලා දෙනවා. ඊට කලින් ව්‍යාපාරය ආරම්භ කරන්න සැලසුමක් හදාගමු. ව්‍යාපාර සැලසුම යටතේ මුලින්ම කරන්න ඕන අපේ අරමුණ මොකක්ද කියලා බලන එක. අපේ අරමුණ තමයි ඖෂධීය සබන් වර්ග නිෂ්පාදනය කිරීම. අපි මේක නිෂ්පාදනය කරන්නේ ලස්සන වීමට කැමති, සුදු වීමට කැමති කාන්තාවන් සඳහා. අපි මේ ව්‍යාපාරය සැලසුම් කරන්නේ ඔන්ලයින් ව්‍යාපාරයක් විදියට. මොකද අපිට ලොකු ප්‍රාග්ධනයක් නැහැ. එහෙනම් අපි යමු අපේ නිෂ්පාදනය කරන්නේ කොහොමද කියලා බලන්න. Zero to Hero අලුතින්ම ලියමු ඔබේ ජයග්‍රහණයේ කතාව. අපි අද හදන්න යන්නේ ගස් ලබු වලින් සබන් කෑල්ල. දැන් ලියාගන්න අවශ්‍ය ද්‍රව්‍ය. හොඳින් ඉදුණු ගස් ලබු ගෙඩියක්, සුදු පැහැ බේබි සබන් කෑල්ලක්, කහ කුඩු මේස හැන්දක්, සුවඳ විලවුන් ස්වල්පයක්, ඩබල් බොයිල් කරලා සබන් දිය කරන්න වාචන දෙකක්, සබන් හදන්න අච්චුවක්, එහෙමත් නැත්නම් යෝගට් කෝප්පයක්, ගස් ලබු පොඩි කරා ගන්න බ්ලෙන්ඩර් එකක්. අපි මේ පැහැදිලි කරන්නේ ව්‍යාපාර සැලසුමේ මීළඟ කොටස. අපි නිෂ්පාදනය කරන භාණ්ඩය පිළිබඳ සම්පූර්ණ දැනීමක් අපිට තියෙන්න ඕන. ඒක නිසායි අපි සාම්පල් එකක් හදන්නේ. දැන් අපි යමු කොහොමද සබන් හදන්නේ කියලා බලන්න. මුලින්ම ගස් ලබු ගෙඩිය පොදු ඉවත් කරලා සුද්ධ කරගන්න. ඊට පස්සේ ගස් ලබු කෑලි කපලා බ්ලෙන්ඩර් ජායකට දාගන්න. ගස් ලබු ක්‍රීම් ස්වභාවයක් එනකම් බ්ලෙන්ඩ් කරන්න. වතුර දාන්න එපා. ඊළඟට ඔබේ සබන් කැටය පුංචි කැබලි වලට කපා ගන්න. ඔන්න අපි දැන් සබන් හදන්න යන්නේ. ඊළඟ පියවර විදියට සබන් ටික හොඳින් ඩබල් බොයිල් කරගන්න. පුංචි සබන් කෑබලි සම්පූර්ණයෙන් දිය වෙලාද කියලා බලන්න. ඊළඟට බ්ලෙන්ඩ් කරපු ගස් ලබු ටික දාගන්න. කහ කුඩු මේස හැන්දත් එක් කරලා හොඳින් කලවම් කරන්න. කහ කුඩු වියදම් වැඩි නම් ෆුඩ් කලරින් බිංදු 3ක් දාන්නත් පුළුවන්. මේකේ ප්‍රතිඵල වැඩි කරගන්න විටමින් E කරල් 4ක ඔයිලුත් දාගන්න. දැන් ලිපින් බාගෙන ඔබ කැමති සුවඳ විලවුන් බිංදු කිහිපයකුත් එකතු කරගන්න. සබන් මිශ්‍රණය අපි දැන් හදලා ඉවරයි. ඊළඟට තියෙන්නේ අච්චු වලට සබන් මිශ්‍රණය දාගන්න එක. මුලින්ම අච්චු වලට පොල් තෙල් ටිකක් ගාගන්න. ඊටත් පස්සේ පුළුවන් සබන් මිශ්‍රණය අච්චු වලට දාගන්න. පැය 4ක් කාමර උෂ්ණත්වයේ වියලීමට තබන්න. දැන් පුළුවන් සබන් කැට අච්චු වලින් ගලව ගන්න. අපි දැන් සබන් හදලා ඉවරයි. ඒත් ව්‍යාපාරය ආරම්භ කරන්න තවත් පියවර කිහිපයක් තියෙනවා. පළමු පියවර සබන් කැටයක් නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ලයිස්තුවක් හදමු. බේබි සබන් කැටයක්, ඉදුණු ගස් ලබු ග්‍රෑම් 200ක්, කහ කුඩු ග්‍රෑම් 10ක්, සුවඳ විලවුන් මිලිලීටර් භාගයක්, E විටමින් කරල් 4ක්, පිරිසිදු පොල් තෙල් මිලිලීටර් 10ක්. දෙවන පියවර සබන් කැටයක ගුණාත්මක බව පරීක්ෂා කරමු. ඔබේ සබන් නිෂ්පාදන හිතවතුන්ට ලබා දීලා ගුණාත්මක බව සාකච්ඡා කරන්න. සබන් කැටයක් නිෂ්පාදනය කරන්න වැය කළ මුදල ගණනය කළ යුතුයි. ඔබේ ව්‍යාපාර සැලසුමේ අවසාන කොටසට තමයි අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ. ඔබේ ව්‍යාපාරයට නමක් සහ ලාංඡනයක් නිර්මාණය කරගන්න. ඔබ නිෂ්පාදනය කළ සබන් කැටයට අලංකාර ඇසුරුමක් නිර්මාණය කරන්න. ඉතා වැදගත් කරුණ නම් ඔබේ සබන් කැටේ විකුණුම් මිල ඔබ තීරණය කළ යුතුයි. විකුණුම් මිල තීරණය කිරීමේදී සැලකිය යුතු කරුණු කිහිපයක් තියෙනවා. වෙළඳ පොලේ ඔබ තරඟ කරන්න හදන අනෙකුත් සබන් නිෂ්පාදනවල මිල වගුවක් සකසන්න. ඔබගේ නිෂ්පාදනය සහ ඔවුන්ගේ නිෂ්පාදන අතර ගුණාත්මක බව නිමාව පිළිබඳ අවබෝධයක් ලබා ගන්න. මේ පිළිබඳව හරවත් වීඩියෝවක් අපි ළඟදිම ඔයාලට අරගෙන එනවා. දැන් ඔබට පුළුවන් ඔබගේ වෙළඳ දැන්වීම නිර්මාණය කරලා තියාගන්න. ඔබ කරන්න යන්නේ ඔන්ලයින් ව්‍යාපාරයක් නිසා Facebook, TikTok, Instagram වගේ ගිණුම් ඔබ නිර්මාණය කළ යුතුයි. හෝ දාලා යන්න දෙන්නේ. සබන් හැදුවට විතරක් මදි. විකුණ ගන්න හැටිත් ඉගෙන ගන්න ඕන. ඒකට අපි අලවි සැලසුමක් හදමු. විකුණුම් මිල, තරගකාරීත්වය, ගුණාත්මක බව ගැන අපි ගාව දැන් විස්තර තියෙනවා. අපි කොහොමද ඇසුරුම් කරන්න කියලත් අපිට අදහසක් තියෙනවා. ඔබේ අලවිය වැඩි කරගන්නත්, අනෙක් සබන් නිෂ්පාදකයන් එක්ක තරඟ කරන්නත් පුංචි රහසක් කියන්නද? අපි දැන් ගස් ලබු යොදාගෙන සබන් කැටයක් නිර්මාණය කළානේ. ඔබට පුළුවන් කෝමාරිකා, කොහොඹ, ලෙමන්, කෝපි ඒ වගේ තවත් වර්ගවලින් සබන් කැට නිර්මාණය කරන්න. ඒක වෙළඳපොළ තරඟකාරීත්වයේදී ඔබට ඉතා වාසිදායක වෙනවා. ඒ නිෂ්පාදන සඳහා වැඩිදුර විස්තර ඔබට අවශ්‍ය නම් අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ පළවෙනි කමෙන්ට් එකේ තියෙන WhatsApp group එකට එකතු වෙන්න. අපි යමු අලෙවි සැලසුමේ ඊළඟ පියවරට. ඔබේ ඔන්ලයින් ව්‍යාපාරය ආරම්භ කිරීමට කලින් ඔබේ හිතවතුන්ට ඔබේ නිෂ්පාදන
හැකිතාක් අලෙවි කරන්න උත්සාහ කරන්න. සමාජ මාධ්‍ය තුලින් අලෙවිකරණය ගැන හැකිතාක් ඉගෙන ගන්න. අලෙවි සැලසුමේ ඔබ සැලකිය යුතු කරුණු කිහිපයක් තියෙනවා. අපි මේ ව්‍යාපාරය ඉලක්කගත කරන්නේ ලස්සන වෙන්න කැමති, සුදු වෙන්න කැමති කාන්තාවන්. ඔවුන් වැඩිපුර ගැවසෙන කණ්ඩායම් තුළට ඔබ ඇතුළත් විය යුතුයි. ලංකාවේ වැඩිපුරම ඔන්ලයින් ගනුදෙනු සිදුවෙන්නේ කෑෂ් ඔන් ඩෙලිවරි සේවාව යටතේ. ඔබ එවැනි සේවාවක් සමග සම්බන්ධ විය යුතුයි. අලෙවි සැලසුමේ මීළඟ වැදගත්ම කරුණ තමයි සුහදශීලී සේවාව. හැම විටම ඔබේ පාරිභෝගිකයා බලාපොරොත්තු වෙන්නේ විශ්වාසය සහ කාර්යක්ෂම සේවාව. මීළඟට අපි යමු වියදම් සැලසුමක් හදාගන්න. එක සබන් කැටයක් හදන්න යන වියදම ඔබ දැනටමත් ගණනය කරලායි තියෙන්නේ. ව්‍යාපාර ආරම්භයේදීම අපිට විශාල ඇණවුම් ප්‍රමාණයක් ලැබෙන්නේ නැහැනේ. ඒ නිසා ආරම්භයේදී විශාල සබන් කැට ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න එපා. ඔබ මාසයකට සබන් නිෂ්පාදනය සඳහා කොපමණ මුදලක් වේදම් කරනවද යන වග ඔබ සටහන් කරගත යුතුයි. අනාගතය කියන්න අපිට බැරි වුණත් අපි අනාගතයට සැලසුම් හදන්න ඕන. සබන් නිෂ්පාදනය සඳහා ඔබ මාස 3කට දරන වියදම අවුරුද්දකට දරන වියදමවත් අඩුම වශයෙන් ඔබ සැලසුම් කළ යුතුයි. එහෙම සැලසුමක් හැදුවාම අපිට දැනගන්න පුළුවන් මෙම ව්‍යාපාරයට අපි කොච්චර මුදලක් හොයාගන්න ඕනද කියලා. මීළඟට අපි යන්නේ අවසාන අදියරට. ආදායම් සැලසුමක් හදාගන්න. ආදායම වැඩි කරගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි වියදම අඩු කරන එක. අඩුවෙන්ම අමුද්‍රව්‍ය හොයාගන්නේ කොහොමද? අඩු පිරිවැයකින් නිෂ්පාදනය කරන්නේ කොහොමද? සබන් නිෂ්පාදනයේදී ඔබේම සබන් අච්චුවක් හදාගන්නේ කොහොමද? වැඩිදුර විස්තර ඔක්කොම මේ වීඩියෝ එකේ කියන්න බෑ. ඒ නිසා වැඩිදුර විස්තර දැනගන්න අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන WhatsApp group එකට සම්බන්ධ වෙන්න. මීළඟට අපි බලන්න ඕන අපේ ආදායම වැඩි කරගන්නේ කොහොමද කියලා. ආදායම වැඩි වෙන්න නම් අපේ අලෙවි කිරීම වැඩි වෙන්න ඕන. ඒ නිසා තමයි අපි අලෙවි සැලසුමක් හැදුවේ. ආදායම් සැලසුමේ තවත් අංගයක් තමයි වර්ෂයක් තුල අප අපේක්ෂා කරන ආදායම කොපමණද යන්න. ඇත්ත ව්‍යාපාරයක් කරන්න මෙච්චර අමාරුද? නෑ. එකතු වෙන්න අපිත් එක්ක. අපි හැමදාම ඔබ ළඟින්ම ඉන්නවා. ලංකාවේ ආරම්භ කරන ස්වයං රැකියාවලින් 83%ක් පළවෙනි මාස 3 වහලා දාන්නේ මෙන්න මේ හේතු කාරණා දන්නේ නැති හින්දා. ඉතින් එකතු වෙන්න අපිත් එක්ක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, අපේ WhatsApp සමූහයට එකතු වෙන්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අපි මේ වගේ තව වීඩියෝ 999ක් අරගෙන එනවා. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. හැමෝටම ජය වේවා.